මොකක්ද ආසාව? පිට්ටු කෑල්ලක් කන්න ආස හිතුණනේ. පිට්ටු කන්න ආස හිතිලා. මේ අපේ ගමරාලට. හාමිනේ මොකක් කරන්නේ ඉතින්? ඔය ආසනම් ඉතින් මම පිටු ටිකක් හදලා දෙන්නම්. හදලා දෙනවයි මැනිකේ එහෙනම්. හොඳයි හොඳයි මම හදලා දෙන්නම්. මගේ ගමරාලට ඉතින් මං ගහ පිටු හදන්න නැතුව වෙන කවුරු පිටු හදන්නේ? ගමරාල පොඩි ප්‍රශ්නයක්. මොකද්ද හාමිනේ ප්‍රශ්නේ? ගමරාල අපේ ගෙදර පිට්ටු ගම්බුවක් නෑ නෝ. දැන් මොකෝ කරන්නේ? මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ? හාමිනේ අර එහා ගමේ සියාදු අයියා ගාව නම් තිබුණ දැක්කා. මං ගොයින් ගෙනත් දුන්නත් බැරිද මට පිට්ටු කෑල්ලක් හදලා දෙනවද? හා මම පිට්ටු හදලා දෙන්නම්. ඔය ගිහිල්ලා පිට්ටු බම්බු අරන් එන්නකෝ. හොඳයි. එහෙනම් මැනිකේ අකලා ඇති කරගන්නකෝ. හොඳයි. ගොහින් එන්න. හාමිනේ ගමරාල ඔය පිට්ටු බම්බු දෙනවා. දෙන්න. ගමරාල ඉස්සරහට වෙලා වාඩි වෙලා ඉන්නකෝ එන. මම රස පිට්ටුවක් හදන් එන්න. හොඳ හාමිනේ. මගේ පිට්ටුවේ සුවඳ ගමරාල ආසවේ. ගමරාල මෙන්න පිට්ටු. හාමිනේ. සුවඳ වගේම රසයි. රසයි. හාමිනේ බලන්න. ඒක තමයි මම කිව්වේ රසය කියලා. ඔය ගන්න ඕක. හොඳ හාමිනේ. මගේ හාමිනේ ගමරාල කොහොමද ගමරාල පිට්ටු කකා හිටිය ගමරාල මේ හරි නෑනේ අපි ගෙනාවු එකේ ඉක්මනටම මේක ගිහින් දෙමු. මෙන්න පිට්ටු බම්බුව. ඔව් පිට්ටු බම්බුව. ගමරාල ගිහින් දෙ. ගමරාල මම පිට්ටු හැදුවා. ගමරාලනේ මේක ගෙනාවේ. මෙන්න ගමරාල පිට්ටු බම්බුව. මං ගිහින් ගෙනාවනේ. හාමිනේව ගිහින් දෙන්නකෝ. මම හැදුවනේ. නෑ හාමිනේව ගිහින් දෙන්නකෝ මේක. මම හැදුවා. හාමිනේ මේක ගිහින් දුන්නොත් තමයි හොඳම දේ. ගමරාල කෑවනේ. මම කෑවා. මේක හරියන්නේ නෑ ගමරාල. මේ මොකද මේ? මම මහන්සි වෙලා පිට්ටු හැදුවා. ඒක නිසා අනිත් එක ගමරාලනේ ගෙනාවේ. ඒක නිසා ගමරාල මේක හරිනා ගිහින් දෙන්න ඕන. හාමිනේ කිව්වේ මම ගොහින් ගෙනාවනේ. දැන් හාමිනේ ගිහින් දෙන්නකෝ හාමිනේ. ගමරාල අපි මේම වැඩක් කරමු. දැන් ඉඳලා මෙතන කතා කරන්නේ නැතුව අපි දෙන්න ඉන්න ඕන. කතා කරන එක්කෙනා පිට්ටුව ගිහින් දෙන්න ඕන. මොකද කියන්නේ? ගමරාල කැමතිද මේ සෙල්ලමට? හරි. හොඳයි. දැන් ඉඳලා කතා නොකරමුකෝ. හොඳයි. ගමරාල අතනින් වාඩි වෙන්න. මම මෙතනින් වාඩි වෙන්න. මුලින්ම අපි දෙන්නගෙන් කතා කරන කෙනා තමයි මෙන්න මේ පිට්ටු බාඹුව. එයා ගමට අරන් යන්න ඕන. හරි හාමිනේ. හොඳයි. අපි බලමුකෝ.
ඔන්න ගමරාල. ඔන්න පිට්ටු බම්බුව. ගමරාල පිට්ටු බම්බුව අරන් යමු. අයියෝ ගුරුනාන්සේ. මෙන්න මේ පිට්ටු බම්බුව. මෙන්න මේ පිට්ටු බම්බුව තමයි ඔක්කොම කරේ.